අද මම අපේ අම්මලා ගෙදර ආවේ නංගිලත් එක්ක ඩිනර් එකකට යන්න. මේක ගර්ල්ස් ඩිනර් එකක් ඇත්තට කියනවා නම් මේක මගේ අවුට්ෆිට් එක. ඔබට ගන්න මම කන්නේ මේක මම ශ්‍රී එකෙන් ගත්ත කියලා හැමෝම දන්නවා. හැමෝම ලස්සනයි කියලා දාලා තිබ්බ මේකට. ඒකට මේ ස්කර්ට් එක කෙලි ෆෙල්ටර් දිගයි. ලස්සනයි. මේ මම ඇත්තට මේ දෙක මෙච්චර ලස්සනයි කියලා හිතුවේ නෑ මැච් වෙනවා කියලා දන්නවනම් මම අඳින්නෙත් නෑ. වෙන හොඳ ගමනකට යන්න තියාගන්න මේ ඉතින් මේකට මම මගේ අවුට්ෆිට් එක ඉක්මනට ලෑස්ති වෙනවා. මේ දෙන්න ලෑස්ති වෙලා. එන්න ඔතන චුට්ටක්. චුට්ටක් එන්න මගේ වීඩියෝ එකට. ඒක ලස්සනයි මම ඉදිරිය ලස්සනයි. ටාඩා. අයිති ගන්න දාන්න. ඒක ලස්සනයි. හරි දැන් මම ඉක්මනට ලෑස්ති වෙන්න. මම මේකලා එක ලෑස්ති වෙන්න. චුට්ටක් ෆවුන්ඩේෂන් දානවා. මගේ ලොකු පිම්පල් එකක් ඇවිල්ලා නැහැ. ඒක පේනවද දන්නේ නැහැ ඔයගලන්ට. මේ චුට්ටක් ඉන්න චුට්ටක්. මම දන්නේ ඔයගොල්ලෝ ස්කින් ටයිප්ස් ගැන දන්නවද කියලා. හැබැයි මට තියෙන්නේ කම්බිනේෂන් ස්කින් එකක්. සමහරක් වෙලාවට ඩ්‍රයි වෙනවා, සමහරක් වෙලාවට ඔයිල් වෙනවා, සමහරක් වෙලාවට නෝමල් තියෙනවා. මගේ මේ ටී සෝන් එක ටිකක් නිතරම ඔයිල් වෙනවා. අපි ළමයි ලෑස්ති වෙලා ඒකින්ද ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ. ඒකින්ද මම වැඩි මුකුත් දාන්න බැලුවානේ. ඔයගොල්ලන්ටම දාන්න කට් කරන්න ඕනේ මේ වීඩියෝ එක මම හිතන්නේ. ඒක ඊට පස්සේ ගන්න. මේ ලිප්ස්ටික් එක තියෙනවා. මේක MAC එකේ ලිප්ස්ටික් එකක්. ලිප්ස්ටික් එක ලස්සනයි. මම දැන් ඔක්කොම මෙහෙම හැමදාම මෙහෙම ඇඳලා අන්තිමට කොණ්ඩේ කඩන්න තමයි යන්නේ. මේ කොහොම වෙයිද දන්නේ නැහැ. දැනට මම මෙහෙම හිතනවා. හරි ඉක්මනට බ්ලෂර් චුට්ටක්. ඔක්කොම එක බ්ලෂර් ඉන්නවා. හරි දැන් මස්කාරා. මේ මස්කාරා එක ඇත්තටම හොඳයි ළමයි. මම මේක මේ ඉන්නකින් ඕඩර් කළේ. මම ඒක හිතුවේ නෑ හොඳ වෙයි කියලා. හැබැයි මේ බලන්න. ඉන්න. මේ මස්කාරා කලින් මගේ ඇස්. මස්කාරා නම් මම ටිකක් ගොඩක් වෙලා දානවා. අර දෙන්න ලෑස්ති දැන් මට බලන්න තන්නේ. මේ ලස්සනයි හැබැයි. ආසයි මස්කාරා එකට. හරි ඇතිනේ. ලොකුම කරදරේ කරන්න අම්දපොන. ලොකුම ප්‍රශ්න මගේ ජීවිතේ තියෙන අයිබ්‍රෝස්. මම අයිබ්‍රෝස් අඳින්න කරන්නේ නැහැ. හැමතිස්සෙම මේ ග්ලූ එකෙන් සෙට් කරගන්නවා විතරයි. මොකද මගේ අයිබ්‍රෝස් අසාමාන්‍ය විදියට තියෙනවා. පේනවනේ. හරි. මේකත් ඉවරයි. ළමයි. ඇත්තම කියනවා නම් මම අපේ අම්මගේ මේකප් පවුච් එක ගෙනාවා. කියනවා නම් මම අපේ අම්මගේ මේකප් පවුච් එක ගෙනාවා. මට ඕන නම් මේ අද ලිප්ස්ටික් වෙන පාටක් ගන්න. ඒක මට අමතක වුණා. එන එක ගාපු දුනි. සෙට් වෙයිද දන්නේ නැහැ මට. කමන්නේ.
පික්කවුණු අපරාධ මම ඒකින්ද තෝ මේක වෙදෙන්ට ගෙනාවේ එපානේ කැත වෙයිද කන්න මාව සාමාන්‍යයෙන් රෙඩ් ලිප්ස්ටික් වලින් දකින්නේ ඒක මැට් එකක් මම එකක් කලින් ගාලා තියෙන හින්දා මෙහෙම තමයි පේන්නේ. හරි මේක තමයි මාමා. ඉන්නකදී මාමා මේක එඩිට් කරන්න ඕනෙත් නෑ මගේ මෙහෙම මේක අප්ලෝඩ් කරලා දාන්න. හරි. දැන් එහෙනම් ලයිට්ස් වහලා මේ ලයිට්ස් වහලා ලස්සනයි. ඒකෙන් තාටි ඉස්සෙල්ලා යන්නේ